ඊළඟට බලන්න තුන්වෙනි එක අහලා තියෙන්නේ ව්‍යුහය හා බන්ධන පාඩමට අදාළව ද්විතීයික අන්තර්ක්‍රියා ආශ්‍රිතව H බන්ධන හයිඩ්‍රජන් බන්ධන සාමාන්‍යයෙන් දෙන්නේ කාත් එක්කද? විදුරණිතාවයේ වැඩි ෆ්ලුවරින්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ඇතැම් විට ක්ලෝරින්. හොඳයි. ඊළඟට අයන ප්‍රේරිත දීද්‍රව අන්තර්ක්‍රියා. අයන කියලා කියන්නේ අයනයක්. K+, I- අයනයක් ප්‍රේරිත දීද්‍රව. ප්‍රේරිත කියලා කියන්නේ මොකද්ද? ප්‍රේරණය වෙනවා. දීද්‍රව ප්‍රේරණය වෙනවා. එහෙම වෙන්නේ හිතන්න I2 වගේ කෙනෙක් අයඩින් අයඩින්. ඒ දෙන්නම සම පරමාණුක ඒවා. එතකොට විදුරණිතාව වෙනසක් හට ගන්නවද? නැහැ නේද? විදුරණිතාව වෙනසක් නැහැ. එතකොට එයාලගේ මොකද වෙන්නේ? එයාලව තව කෙනෙක් ලව්වා ප්‍රේරණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට දීද්‍රව ප්‍රේරිත දීද්‍රව. දීද්‍රව කියලා කියන්නේ අපේ යාළුවට කියන ස්ථිර දීද්‍රව කියලා. ඒ කියන්නේ විදුරණිතාව වෙනසක් ස්ථිර වශයෙන්ම තියෙනවා. HCl, HBr බලන්න, right?